තෙරුවන් සරණයි. ධම්මෝසද සමන්නත්ති. මේ ධර්මයේ සමාන ඖෂධයක් නැත. ඒ වැඩසටහනේ අද පින්වත් මලිති පුෂ්පිකා මාතාව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. කෙනෙක් මිය ගිය පසු විඥාණය එසනින් වෙන ජීවිතයකට යනවා නේද? එතකොට සමහරුන්ගේ මතයක් තියෙනවා මේ අහසේ සැරිසරනවා බලා සිටිනවා වගේ. එතකොට මේ ගැන තමයි මේ මාතාව අද අහලා තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරා මේකට සරල කෙටි ප්‍රායෝගික පිළිතුරක් ලබා දෙන්න. එතකොට බුද්ධ වචනය අනුව නැත්තම් මේ ආධ්‍යාත්මික විෂය පිළිබඳ පැහැදිලිම නිර්වුල් පදනම බුද්ධ වචනය අනුව ගත්තාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ගොඩාක් ගාථා බණපද මේව විස්තර කරලා තියෙනවා. මේක සියල්ල එකතු කරලා ගත්තාම කූඩැල්ලෙක් වගේ කියලා කියන්නේ. මේ හිත කූඩැල්ලෙක් වගේ තමයි භවයෙන් භවයට යන්නේ. කූඩැල්ලෙක් තමන් අල්ලා සිටින එක අතහරින්නේ ඊතුරු එහා ජීවිතයක් අල්ලගෙන. ඒ නිසා අහසේ සැරිසරමින් ඉන්නවා හිම එකක් වෙන්නේ නැහැ. මේක මොග්ගලීපොත්තිස්ස මහරහතන් වහන්සේ කතාවත් උපකරණ එහෙම විස්තර කරලා තියෙනවා. ඔය වැරදි මතය ඛණ්ඩනය කරලා තියෙනවා. එහෙම අහසේ සැරිසරන මතයක් නැහැ කියලා. මේක බුද්ධ වචනයට එහා ගිහිල්ලා අලුත් අර්ථකථන එකතු කරපු අපේ තේරවාදී පිරිසුදු බුද්ධ වචනය හරියට පිළි නොගන්න මහායානිකයන්ගෙන්ද ආපු එකක් වෙනවා. ඉතින් ඒ නිසා වෙච්ච ගොඩාක් විකෘති තියෙනවා. ඉතින් දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ සමාජය අනුව මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනා ගන්න මිනිස්සු හිතන විදිහට ඉල්ලුමට සැපයීම වගේ මේ දේව සංකල්ප ඇදලා ගත්ත බුදුදහමට. ඊට පස්සේ Hindu අය බුදුරජාණන් වහන්සේවත් ඒ විදිහට කරන් අන්තිමේට බුද්ධ ගයාවේ හැමදේම අර දේව සංකල්පත් එක්ක සංස්කෘතියට බුද්ධහම පෙරලන්න එපා කිව්ව එක පෙරලලා ඒ තරහටත් එක්ක ලොකු විනාශ වුණා. දැන් අන්න ඒ වගේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් ගත්තහම මේ සිද්ධ වෙච්ච විනාශය කියන උදාහරණයක් ඔය කිව්වේ. ඉතින් එහෙම අහසේ සැරිසරන තමන්ගේ ජීවිතය තෝරගන්න බලයින් එහෙම ජීවිතයක් නැහැ. එහෙම බුද්ධ වචනේ කොහෙවත් නැහැ. සිද්ධ වෙන්න පුළුවන් මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මිය ගියපු කෙනෙක් പ്രേත ආත්ම භාවයක් ලබනවා. එතකොට ඉතින් මේ പ്രേත සත්වයාට මතකයි මම මෙතන හිටියේ කියලා. ඉතින් මට පින්දියන් කියලා විල්ලින් කරන මේ අවස්ථාව ඇතැම් වෙලාවට වෙන්නේ ඒකයි. එතකොට කොසල් රජතුමාටත් උනානේ. ඔය ඉදන් හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා පින්දීම ආරම්භුනේත් එහෙමයි. එතකොට ඒ ඥාතීන් මේ ගිය බුද්ධ ශාසනයේ ඥාතීන්. එතකොට මේ ඒ විදිහට ගත්තොත් එයාලත් මේ පාවි ඉඳලා ඉල්ල පින් ඉල්ලුවා නෙමෙයි. වෙන ජීවිතයක්. වෙනත් තවත් ජීවිතයකට යනවා. එතකොට ඒක මතක තියෙන ওই പ്രേත ආත්ම භාවයකට වගේ ගිහිල්ලා. ඉතින් ඇතම් പ്രേතයෝ ඉන්න වර්ග. ඒ මානික പ്രേත එක പ്രേත වර්ග ඉන්නවා. ඉතින් සමහර പ്രേතයන්ට ගොඩක් പ്രേතයන්ට ගිය ජීවිතේ මතකයි. ඉතින් කාන්තාරවල උපදිනවා ගල් പ്രേතයෝ වෙලා උපදිනවා. අහසේ සැරිසරන්න පුළුවන් പ്രേතයෝ වෙලා උපදිනවා. එහෙම වෙනත් ජීවිතයක් මිසක් ඒ සත්වයාම මේ අහස් සැරිසරනවා නෙමෙයි. මැරෙනවා කියන්නේම තව ජීවිතයක්. ජීවිතයක් නැතුව පිටින්න බෑ. ඒක මේ ජීවිතේ නෙමෙයි. ඉතින් ඔන්න ඔය වැරද්දට එක හේතුවක් තමයි Hindu මතවාද බුදුදහමට කලවම් වීම තුළ මහායානිකයන්ගෙන් ඇතිවීම. Hindu ආගමේ තමයි විස්තර කරන්නේ මේ ශරීරය කියන්නේ ඇදුමක් වගේ ගොඩක් සංස්කෘත ශ්ලෝක බලපවා තියෙනවා. මේ ජීවාත්මය පරමාත්මය ගැන මේව ගොඩක්
තියෙනවා වේද ග්‍රන්ථවල සංයෝගතේ මිත්‍යාහුර් ජීවාත්ම පරමාත්මනෝ වගේ මෙහෙම ගොඩාක් තියෙනවා. මේ ආත්මයක් තියෙන මේ ආත්මය බ්‍රහ්මයා එකතු වෙන මෙහෙම සංකල්පයක්. හැබැයි බුදුදහම කියන්නේ අනාත්මයි. එහෙම මේ එකම ශරීරය යනවා නෙමෙයි. එහෙමනම් ඉතින් පින්පව් කරලා වැඩක් නැහැනේ. දේශනා කරලා තියෙන්නේ අඹ ගහක් තියෙනවා. අඹ ගහෙන් ගෙඩියක් හට ගන්නවා. ඒ ගෙඩිය වැටලා තව ගහක් හට ගන්නවා. එතකොට මේ අඹ ගහයි ඒ අඹ ගහයි එකක්ද? නැහැ දෙකක්. හැබැයි ඒ අඹ ගහ නැතුව මේ අඹ ගහ හටගන්නෙත් නැහැ. ඉතින් මේ ජීවිතේයි ගිය ජීවිතේයි නැත්තම් ලබන ජීවිතේ එකක් නෙමෙයි. හැබැයි සම්බන්ධයක් තියෙනවා. මේ ජීවිතේ කරපු කර්ම මේ කුසල අකුසල කර්ම අනුව ඊළඟ වෙන ජීවිතයක් සකස් වෙනවා. අපිම නෙමෙයි. ඉතින් අර ඒක Hindu ආගමේ එක්කෙනෙක් විදිහට දක්වනවා. ඉතින් අර අපි කරපු කර්ම අනුව නැවත ප්‍රේතෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි අමනුෂ්‍යෙක් වෙලා හරි උපත ලබනවා. ඒ අතර ඇතැම් අයට පහුගිය ජීවිතේ මතකයි තියෙන්නේ. අන්නේ පහුගිය ජීවිතේ මතක ඇත්තෝ ඇවිල්ලා මේ පින් ඉල්ලනවා. ඉතින් එහෙම අය ඉතින් දවස් 7ක් කියලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දවස් 7 හෝ ඊට වැඩි හෝ අඩු හෝ ඉතින් එහෙම പ്രേත ආත්මාවල ඉන්නවා. ඉතින් කල්ප ගණන් වුණත් ඉන්න පුළුවන්. ඉතින් මේ ඔන්න ඔය සත්වයන්ගෙන් එන පණිවිඩ තමයි මේ අහසේ හිටියා. එහෙම ඉන්නේ. ඉතින් බුද්ධ වචනය අනුව හේතුඵල ධම අනුව මිය ගිය කෙනෙක් එහෙම අහසේ පාවෙවි ඉන්නේ නැහැ. එහෙම ජීවිතයක් ඇති වෙන්න හේතු නැහැ. ඒක තේරුම් ගන්න ඕන අර විදිහට. මේ ජීවිතයෙන් මිය ගිහිල්ලා වෙන ජීවිතයක් ලබනවා. අර කිව්වා වගේ ඊට පස්සේ තමයි ආවෙලා කරදර කරන්නේ කතා කරන්නේ නැත්නම් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට නැත්නම් බොහෝ වෙලාවට ඥාතීන් එක්ක සම්බන්ධ වෙනකොට ඥාතීන් දන්නේ නැහැනේ වෙන ස්වරූපකින් හිටියොත්. ඉතින් හීනෙන් පේනකොට හරි අර පරණ රූපෙන් පරණ කටහඬින් පෙනී ඉන්නවා. ඇතැම් අය අමනුෂ්‍ය සත්වයෝ තමන් විෂ්ණු දෙවියෝ කතරගම දෙවියෝ කියලා අර මිනිස්සු පිළිගන්න. ඇත්තටම නැති ඒ පිළිගන්න සංකල්ප මිනිස්සුන්ට ඉදිරිපත් කරමින් වරම් දෙනවා. එහෙම ඔය ප්‍රේත සත්ත්ව මිනිස්සු රවට්ටන අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට වඩා පහත්, හිතවිලි පහත්. ඉතින් ඒ වගේ එකක් වෙනවා. එහෙම වෙන්නේ අර ඒ මිනිස්සුන්ට හේතු ගන්නන්ට. ඉතින් අන්න ඒ වගේ තමයි ඇතම් ප්‍රේතෙක් ඒ කටහඬින් ඒ රූපයෙන් පෙනී ඉන්න පුළුවන්. හැබැයි අර මිය ගියපු කෙනා නෙමෙයි. වෙන ප්‍රේත ආත්ම භාවයක ලැබලා වෙන ජීවිතයක ඉඳන් තමයි ඒ කතා කරන්නේ. ඒක එහෙම තේරුම් ගත්තාම හරි. මේ සම්බන්ධව තව නොවිසඳන කරුණක් තියෙනවා නම් ඒ මලිති පුෂ්පිකා මාතාවට විමසා තබන්න පුළුවන්. තෙරුවන් සරණයි.